ගිහිල්ලා බලමු. මල්ලි මොකද කියන්නේ? ඉස්ස එල කිරි කඳුනගන්න යන්නේ අපි. පොඩ්ඩක් ඉතින් පුදුම ලස්සනක් තියෙන මේ ටික කොරියාවේ ඔය කාර්මික පැත්තකින් මිදිලා මේ වගේ පැත්තකට එනකොට පාර ලංකාවේ ගතියක් පේනවා. දියසීරාවක් කියලා යන්න බලන්නේ. දියසීරාවක්නේ. ඔය කොරියන් මිදි. මිදිනේ. ඊට බලහන් මේකස්සෙත් වවලනේ උන්නේ. පොරට වවන්නේ බා. පොරට වවන්නේ. අපි බීලා නෙමෙයි ඔය බීලානේ. ආරතුල්ලන්නේ. ඉස්සේ කලාපේට. සුන්දර දකුණු කොරියාව. එන්න. ඇවිත් විඳින්නනේ. නිමාඩු දවසේ කාමරයට මෙලා ඉන්නේ නැතුව මේ වගේ පැත්තකට ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ලයිෆ් එක ගෙවයි යන්න ඕනේ. අන් ඒක කියන්නේ රැන්ඩම් මරුවක්. ඒ බා උඹ නැත්තේ නුව. මම අයියන අයියට. වූ! රැන්ඩම් මොන්ලයි. මාර සුන්දර පරිසරයක් තියෙන්නේ. කොරියාවද කියලා හිතනවා මේ වගේ පැතිවලට ආවට පස්සේ ජනාකීර්ණ පැතිවලින් පොඩ්ඩක් එළියට අවිල්ලා මේ වගේ පැත්තකට ආවම අපේ ලංකාව වගේ පොඩි ෆීලිං එකක් දැනෙනවා. එන්න ඔයාලත් කාමර වලටලා ඉන්නේ නැතුව මේ වගේ පැත්තකට ආවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා යන්න එන්න. සමහර පැති තියෙනවා ඇතුළේම දහනම් කියලා ගහලා තියෙනවා. ඒ වගේ පැති වලට යන්න එපා. මුහුදු මට්ටමේද අඩි කීයද මචං දැන්? අඩි 7500 කුඩින් තමයි මේ අවස්ථාවේ අපි රැඳී සිටින්නේ. අපිට ඉස්සරහින් පේනවා ලස්සන එළියක්. මම කටහඬ අඳුරන්නේ. අග්ගලා නාංගිය ආබාදර බීඩි සමග නගරයේ සෝල් දක්වා පයින් පාද යාත්‍රා. දැන් කාලේ දෙන්නේ. අම්මා මෙන්න මචං බුක් කරා. බුක් කරා මාල් පිපිලා. මාල් පිපිලා මෙහෙම අටින් ගන්න පොළේ අරගෙන ගිහලා කවුරුහරි මම උඩ ඒ බේ සිංහරාජරාව වගේ මචං. සිංහරාජ වගේ අමුතුම හැඟීමක් දැනෙන්නේ සීතලත් එක්ක. සුන්දර දකුණු කොරියාවේ සුන්දර අත්දැකීමක්. කලාවට ඇවිල්ලා වගේ මට හැඟෙන්නේ. දැන් සෝදියක් තිබ්බනම් සීතල කාලේටම හරියන්නේ. අවසන් වීගෙන යනකොට මේවා ලස්සන කන්දක ඇවිදලා මනස රිලැක්ස් කරගන්න. එන්න. නැත්නම් කියන දේ අපි අත්විඳින්න ඕන. කම්පැනි ඇතුළට වෙලා ඉන්න නැතුව කියලා තියෙන ඔයාලා ෆොටෝ ටික ඊදා පොඩ්ඩක් මේ වගේ පැත්තකට ඇවිල්ලා මම මේ නෝරෙපන් වලයි බාර් වලයි නෙමෙයි යන්න ඕන මිනිස්සු උනා. මේ වගේ සුන්දර පරිසරය අපි ඉඳ ගන්න. මේ වගේ ඇත්තටම සුන්දර තැන් තියෙනවා. එන්න ඔයාලා. ඇවිල්ලා නරඹලා මේක විඳින්න ඕන. සුන්දර තැන් ඉඳ ගන්න කොළ පාට මෝඩියේ සයිද. ඉතින් අක්කලාද? පට්ටම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. සීතලයි චුට්ටක්. ඒත් මාර ක්වොලිටි වයිබ් එකක් තියෙනවා. යමු අපි තව ඉස්සරහට කියලා බලමු මොනවද තියෙන්නේ කියලා. ය කැලෙන් එළියට ආවා. හොඳ ප්ලේස් එකකට ආවේ. දාන්න වීඩියෝ එකක් දාන්න.
අර මේ ටිකත් ඇති ගෙදර කරා හොඳේ. අන්න අද නිදාගෙන ඉන්න තිබ්බා.